දැන් එතකොට ඔබ කියන විදිහට මේ කතාවේ මං උඹව මරපු තැන ඉඳලම උඹලා ප්ලෑන් යන්නේ බං. එතකොට මම හිරේ ගියේ මොකටද? උඹ මරුනේ නැත්තම්. ඒක නම් ඉතින් මගේ ප්ලෑන් එකක් නෙමෙයි බං. අපේ SI සර් ඉන්නේ. ඩයල් එක කලින්ම දැනන් ඉඳන් තියෙනවා මේ අංජුවට පස්සේ උඹට තමයි ගේම් එන්නේ කියලා. ඒක ඉතින් සර් ගැහුවා ගේමක් ඉතින්. එතකොට අංජුකෝ අංජුව නම් හිටියේ සර් ගාව. අශ්වින් ස්පීතාලෙන් ආවා කියලා දැනගත්තට පස්සේ අංජුව බය වුණා. මාව මරුපු හින්දා අශ්වින්ව මරයි කියලා. ඊට පස්සේ කොහොම හරි සර් හෙට මෙහෙට යනකන් ඉඳලා ඌ බෙල්ලියලා දාගත්තා. මේ ඔක්කොටම වග කියන්න ඕනේ මම්බා. මේ හැම දෙයකටම වග කියන්න ඕන එකාගේ පණ අරගන්න එක අරගන්නවමයි. මොන හුත්තක්ද බං කෝල්ලා ගත්තා මාංශ කරගන්න දැනගනින්කෝ. අයි මොකෝ සර් කේස් එක? අශ්වින් නම් දෙයක් ගෙදරට ගිහින් පිස්සුවක් කෙලියා. අන්න උ සෙට් එක ගෑන්නේ මිස්සුවා. සර්ට මුකුත් කරගන්න බැරුණාද සර්? මහලොකු පොලිසිය. ඔබ කතා කරන දේ වැරදි ඈ. හරි හරි. දැන් වෑන් එක කොයි පැත්තටද ගියේ? රව පැත්තට ගියේ බං. එහෙනම් ෂුවර් එකට මේ යන්න ඇත්තේ රබර් රත්තට. එහෙනම් යන්නේ. පරදන්න ආවේ දිනවන්න යුක්තිය වෙනුවෙන් ඔහු පෙනී ඉන්නවා. නීති අවනීති පතුරන්නේ නෑ බීති. අපි වෙනුවෙන් මැවුණු රජෙක් ඉන්නවා. තරාදි අරගන්න මරදෝෂ කිරගන්න කර්මය පලදී මට දෙවියෝ සර් ගාව ප්ලෑන් එකක් තියෙද? ප්ලෑන් එකක් නේද? මං ගාව තියෙන එකට සුපිරි ප්ලෑන් එකක්. අර පරයමකෝ කියන්නේ? සර් ඌ කියන හැටියට සර් තමයි ඌගේ පවුලම නැති කරලා දින්නේ. ඔබට ඒකම වඩා නෑ නෝත්තෝ. සර් රයන් කියන්නේ සර්ලත් එක්කලා මේකට හිටපු එක. ඌවත් මරණ එකේ අපිට ඉතින් මොන කතාවද? හැමෝම කරන්නේ රඟපෑම. අවස්ථාව. මන්නම් කැමති නැහැ මේ වෙන දෙයට. මොකක්ද උඹ කියන්නේ? මට යන්න තෝ මොකෙද්ද බල්ලෝ? සර් මේ එහෙනම් අපි බල්ලෝ ගන්නත් යන්නනේ. සර් මේ සර් කියන පදේට අපි නටන්නේ නැහැ. මොකක්ද සද්දේ? හීරෝ හීරෝ අපි දෝරගනින්න සල්ලි දාලෝද කියලා. සමාව යම්බා. මෙලා මට සල්ලි ඕනේ. දාපෑමුක. කො අශ්වින් උඩ ඕන්න මා මල්ලින්ද මා. සර්
මට අර බල්ලා ඕන. රයන්. ඒ බල්ලා දැන්. ඔතරවා. ඔතරවා. මට තමයි වෙන්නේ සර්. ඔක දීපන්. ඔක දීපන්. ඔතරවා. නැවතියා නදී තුබ මං කරන්න ඉතින් හිටපු දෙයක් නෙමෙයි කරේ. කරන්න දෙන්නේ නැහැ. ඊයේ කාලෙකට ඇතුළට යන්න වෙනවා. එතකොට බං අශ්වින් අශ්වින් මේ කිසිම දෙයක් දන්නේ නැහැ බා. මම ඌ කලින්ම ගෙදරට යමු. හොයන්න බා. අශ්වින් ගැන මම බලාගන්න. සර් මට ඉක්මනට එළියට එන්න ඕනේ. ඌ හොයන්න බා. මම බලාගන්න. මං එනකන් අශ්වින්ට කිසි දෙයක් වෙන්න බෑ. ඌ බය වෙන්න එපා බා. මම ඌ පණ වගේ බලාගන්න. අනිත් එක මේ ගමේ අපිට උඩින් එකෙක්වත් ආයෙ උඩින් යන්න බෑ. බබා ඉඳලා මචං මේක බලන්න සර්